Hi everyone. අද මම මේ පුංචි වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ ඇන්තූරියම් මල් වගාව. ඇන්තූරියම් මල් අවුරුද්දේ ඕනෑම කාලයක පිපෙන නිසා වගේම ඒ මල් පිපිලා මාසයක් විතර යනකම් පරණ වී ඒ විදිහටම තියෙන නිසා තමයි මං ඇන්තූරියම් මල් හදන්න පුරුදු වුණේ. මගේ ඇන්තූරියම් මල් එකතුවේ මල් පැල 20ක් 25ක් විතර තිබ්බට දැනට තියෙන්නේ හරියටම කිව්වොත් ඇන්තූරියම් වර්ග 4-5ක් විතරයි. දැනට මල් පැල 4-5ක විතරයි මල් ඇවිල්ලා තියෙන්නේ. මල් පැල හදන්න පටන් ගත්තට පස්සේ අද තමා දෙවෙනි පාරට මේ පොහොර දාන්නේ. මෙතන තියෙන මල් පැල ටිකක් අරන් ඉතිරි ඔක්කොම දුන්නේ මගේ යාළුවෝ. මේ මල් පැලේ මම ටොප් කට් කරලා දැන් මල් පැල දෙකක් විදිහට හදාගෙන තියෙනවා. ගොඩක් කොළ තියෙන ඇන්තූරියම් පැලවල කොළ පොඩ්ඩක් අඩු කරාම මල් පිපෙන එක වැඩි වෙනවා. මම දැනට ඇන්තූරියම් පැලවලට කැට පොහොර දෙකක් වගේම දියර පොහොර වර්ගයකුත් පාවිච්චි කරනවා. මේ තැඹිලි පාට කැටයක ඔස්මෝකෝඩ්, නිල් පාටට පේන්නේ යාරමිලා. මේ පොහොර වර්ග දෙකම මං ඇන්තූරියම් පැලවලට දානවා. මම මාසෙකට සැරයක් ඔස්මෝකෝඩ් ඇන්තූරියම් පැලවලට දානවා. අපි ඔස්මෝකෝඩ් පොහොර එක දානකොට ඒ පොහොර එක ඇතුලේ සුදු පාටට පිටි වගේ තමයි තියෙන්නේ. මාසයක් විතර ගිහිල්ලා පොහොර ටික ඇන්තූරියම් පැලවලට උරා ගත්තාම ඔස්මෝකෝඩ් කැටයක් කඩලා බැලුවාම ඒකේ ඇතුලේ සුදු පාට වතුරක් තමයි අවසානට ඉතුරු වෙන්නේ. මෙන්න මේ විදිහට යාරමිලා පොහොර චුට්ටකුත් මං ඇන්තූරියම් පැලවලට දාගන්නවා. මෙන්න මේ දියර පොහොර එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ දියර පොහොර එක තමයි ඇන්තූරියම් පැලවලට පුංචි කාලෙදිම මුල් හැදෙන්න වගේම කොළ හැදෙන්නත් උදව් කරන්නේ. යෝගට් හැඳ දෙකකින් වතුර ලීටරයක දියර පොහොර එකක් අපිට හදාගන්න පුළුවන්. මම මේ වතුර ලීටර 2කට තමයි දියර පොහොර එක හදාගෙන තියෙන්නේ. ඇන්තූරියම් පැලවල කොළ ටික වගේ මුල් ටිකත් හොඳට පේන විදිහට මේ දියර පොහොර එක ස්ප්‍රේ කරගන්න ඕනේ. ඇන්තූරියම් පැලවලට වතුර වගේම පොහොරත් උදේ කාලයේදී දාන එකෙන් අපිට පැලවලට හැදෙන දිලීර ආස්වාදන වළක්ව ගන්න පුළුවන්. මේ පොහොර වගේම බිත්තර කටු කුඩු කරලත් මං ඇන්තූරියම් පැලවලට දාගන්නවා. බිත්තර කටු වලිනුත් ඇන්තූරියම් පැලවලට පොහොරක් ලැබෙනවා.
මේ පැලේ ගේන ගොඩක් තිබුණේ එක පොඩි දල්ලක් විතරයි. හැදෙන්නේ නැති වෙයි කියලා හිතුණට ඒක තාමත් හොඳට හැදිලා තියෙනවා. දියර පොහොර එක නම් සති දෙකෙන් දෙකට මම පැලවලට දානවා. මේ තියෙන්නේ පොහොර දාලා සති දෙකකට පස්සේ ඇන්තූරියම් මල් පැල ටික. දැන් නම් කලින්ට වැඩිය හොඳට කොළ වගේම මලුත් පිපිලා තියෙනවා. මේ අන්තූරියම් මල අනිත් මල් වලට වඩා ගොඩක් ලස්සනයි. අදට මගේ වීඩියෝ එක ඉවරයි. See you soon.